HMC ක්‍රිෂාන්ති කලවාන සමුද්ද බැංකු කළමනාකරු කලවාන නැගෙනහිර වසමේ සමුද්ද සංවර්ධන නිලධාරී අසංක මහත්තයාගේ සංකල්පයකට අනුව හෙළවෙද සායනය කලවාන කොට්ටාසේ ප්‍රාදේශීය ලේකම් චමිල කුමාර මැතිතුමාගේ මූලිකත්වයෙන් කලවාන සමුද්ද බැංකුවේ අනුග්‍රහයෙන් මෙම වැඩසටහන ඥානෝදය පදනමේ අද දින දවස පුරාම කලවාන කොට්ටාසේ ජනතාව වෙනුවෙන් මෙම හෙළවෙද සායනය පැවැත්වෙනවා. මෙම සායනය සඳහා ලංකාව පුරා විසිරී පැවැතෙන හෙළවෙද පවුරේ වෛද්‍යවරුන් 30ක් පමණ මෙම ස්ථානට අද සහභාගී වෙලා සිටිනවා. ඒ සියලු දෙනාම ඔවුන් ස්වේච්ඡාවෙන් මේ කලවාන කොට්ටාසේ ජනතාවට වෛද්‍ය පහසුකම් සපයනවා. මම කලවාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් කලවාන සමෘද්ධි කලාපයත් කලවාන සමෘද්ධි එකමුතුවත් සහ ජාත්‍යන්තර හෙළ එකමුතුවත් සංවිධානය කරන දෙවෙනි වට සංවිධානය කරන ඥානෝදය මීපාගම ඥානෝදය මධ්‍යස්ථානයේදී අද දවසේදී අපි ප්‍රදේශයේ රෝගාතුරව සිටින ජනතාව සඳහා පාරම්පරික හෙළවෙදකම ඔස්සේ විශේෂයෙන්ම 300කට අධික ජනතාවක් මේ වෙනකොට රැස් වෙලා තියෙනවා. ඒ පිරිස සඳහා මේ වෙනකොට මේ ස්ථානයේදී සායන කටයුතු ආරම්භ කරලා වෛද්‍යවරුන් 40 දෙනෙක්ගෙන් සහභාගීත්වයෙන් මේ වෙනකොට සායන කටයුතු ආරම්භ කරලා සිද්ධ කරගෙන යනවා. ඒ වගේම නොමිලේ ප්‍රතිකාර ලබා දීමත් අවශ්‍ය ඖෂධ ලබා දීමත් මේ අවස්ථාවේදී මේ ස්ථානයේ සිද්ධ වෙනවා. අද දවස පුරාවට මේ වැඩසටහන ඔස්සේ කොට්ටාසේ කලවාන කලාපය තුල විසිරි පැතිරෙන සියලුම රෝගීන් දවස පුරාටම ඔවුන්ට සායනයට සහභාගී කරගෙන අවශ්‍ය වෛද්‍ය උපදෙස් සහ ඒ අවශ්‍ය ඖෂධ ලබා දීමත් මේ වැඩසටහනේදී අරමුණක් විදියට අපි සිද්ධ කරගෙන යනවා.